ඔයාටත් ආදරය කරන එක්කෙනාව දැක්කම හපන්න හිතෙනවද? බය වෙන්න එපා. ඒක ලෙඩක් නෙමෙයි. ඒකට කියන්නේ cute aggression කියලා. මොකද්ද මේ cute aggression කියන්නේ? ඔයා ආදරය කරන කෙනාව දැක්කම එකපාරටම එයාව තද කරලා බදා ගන්න. එහෙමත් නැත්නම් කම්මුල මිරිකන්න. එහෙමත් නැත්නම් පොඩ්ඩක් හපන්න හිතෙන අවස්ථාවක්. ඔයාටත් ඒ වගේ අවස්ථාවක් තිබුණද? ඇත්තටම මේක අමුතු දෙයක් නෙමෙයි. මේකට මනෝවිද්‍යාවේ කියන්නේ cute aggression කියලා. සතුටක් හුරුබුහුටි බවක් දැනෙනකොට මොලේ තුල හැඟීම් ගොඩක් බලවත් වෙනවා. ඒ තරම් වැඩි සතුටක් මොලේට එකපාර පාලනය කරන්න අපහසු වුණාම ඒ හැඟීම බැලන්ස් කරන්න මොලෙන් විරුද්ධ ස්වරූපයක ප්‍රතිචාරයක් ලබා දෙනවා. ඒ නිසා තමයි අනේ මේ කෙනා කොච්චර කිව්ට්ද හපන්න හිතෙනවා. තද කරලා අල්ලගෙන ඉන්න හිතනවා වගේ හැඟීමක් එන්නේ. මෙහිදී ඇත්තටම තියෙන්නේ තරහක් හෝ හානියක් කරන්න කැමැත්තක් නෙමෙයි. ඒක ආදරයේ සතුට සහ ආකර්ෂණය වැඩිවීම නිසා ඇතිවන මොලයේ ස්වභාවික හැඟීම් පාලනය කරන ක්‍රමයක්. හරියට ගොඩක් සතුටු වුණාම ඇස්වලට කඳුළු එනවා වගේ. ගොඩක් ආදරයක් දැනුනාම පොඩි ආක්‍රමණශීලී වගේ හැඟීමක් එළියට එන්න පුළුවන්. ඒත් මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි cute aggression කියන්නේ ආදරයේ ප්‍රකාශනයක් වුණත් අනිත් කෙනාට වේදනාවක් නොවන විදිහට ඒ හැඟීම පාලනය කර ගැනීම වැදගත්. ඉතින් ඔයා කොයි වගේ කෙනෙක්ද? ආදරේ වැඩි වුණාම හපන්න හිතන කෙනාද? නැත්නම් ආදරේ ලබන කෙනාද? ඔයාගේ අත්දැකීමත් කමෙන්ට් එකකින් කියන්න. මේ වගේ මනෝවිද්‍යාත්මක රහස් තාක්ෂණික තොරතුරු සහ අලුත් දැනුම සඳහා ෆියුචර් බයිට් channel එක subscribe